මම මේ මැද්දට පයින් ඕනේ. දිනු ඔන්න මම පැන්නා. ඒ බලවල්ලා. සංසාර චක්‍රේ කියලා එකක් ගැන පන්සලේ හාමුදුරුවෝ නිතරම කියන මට ඇහිලා තියෙනවා. අපි කරන කින දේවල් මේ ආත්මෙන් ඊළඟ ආත්මෙට අරයි යනවා. ඔය පණ කියන්නේ කෙල්ල ඔය පණ වෙනෙකුට පණ දෙන්න ගියොත් එදාට මගේ පණ උගේ පණ වෙලා උඹේ පණ යනවා. දිනුමයි කෙල්ලනේ. කිව්විසේ පලෙන් යන්න මෙතනින්. આવොත් එහෙම පයි ගන්නවා හොඳේ. ඇයි සමන්ති නැන්දලා පූසල් ඉදට දැම්මේ? සමන් කතරේ ඇයි තරිඳු අහිංසක සතාව ලිදට දැම්මේ? මී හිටියේ සමන්ති නන්දගේ ලිඳේ ආච්චි. ඔය අම්මන්ට එලව යනකම් මට සනසෙන්නේ නැහැ. නිය පුත්තෙන් කඩන්න පුළුවන් කාලේ ඕක කඩන්න ඕනේ. මොකද අපි දන්නේ නෑනේ නේ. බලබංගගේ කකුල් දෙක. උඹ මල් කඩලා පැන් ගියලා තිබ්බට පස්සේ අනිත් එවුන් ඇවිල්ලා ඒ වට්ටියට අත ගන්නවා බලන්න වෙන්න ඇති යන්න අදනිත කහන. අනේ ආච්චි මේ ආච්චි දාන ලව්. තු බල්ලා අර කෑට සල්ලි දීලා අපි අවු කරේ. ඇයි දන්නේ නැද්ද? ඔය A-level කාලේ අල්විස් සර්ගේ ටියුෂන් පාන්ති හිටපු මගේ යාළුවෙක්. හරිනේ? දැන් ඇත්ද? ෂිට්. ලැජ්ජයි බෑ. ආච්චි නැහැ. මෙහෙම යන්නේක සෝමි බං. මහරෑ මමාව කියලාට මතකද? මං හිතන්නේ ඒ ලිමිට් එකට බිව්වාම මට කෙල්ලෝ පේන්නේ පාර ප්‍රශ්න හින්දා මං ආවේ වංගු පාරේ එද්දි මා සොන්න මෙන්න පාරේ මොකෝ ශ්‍රීවිල්ලන්ද sorry sir ආනේ sir මාගේ sir බුදු sir sorry sir ආනේ sir මාගේ sir බුදු sir කොහොමරි බේරුණානේ. ඔයා හිතාගෙන ඉන්නේ මං කවුරු කියලාද? තවිදුරු ගොඩක් ඊරිසියාකාරයෝ හිටියා. ඔය ගර්ල්ෆ්‍රෙන්ඩ් හින්දා. මේක මගේ මුණුබුර. ඒක දැනගන්න. අතාරින්න. මේ ළඟට යන්න පැත්තකට. මං තරිදුට කැමති. ప్రేమ లోకే పాయా ఏవి మాగే సుధా చంద్రమిదులే పాయా අපි දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා කියලා එයා දන්නේ නැහැ. ඒක තාමත් එහෙමම. සිනු මගේ යකෝ